හෙලෝ ඔයාලට කොහොමද? ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ රූම් එකේ ඉන්න මාතර යාළුවෝ දෙන්නගේ ගෙදර යන වීඩියෝ එක. ඉතින් ඒ යන අතරමඟ මාතර තියෙන එක එක තැන් බලන්නත් යනවා. එක එක තැන් කිව්වට ඉතින් අපිට පරවිදූපතේ විතරයි යන්න පුළුවන් උනේ. ඔය ඉතින් උදේම බෑග් ටිකක් ලෑස්ති කරගෙන උදේ 4:00 විතර ඉඳන් නැගිටලා කට්ටියත් එක්ක ඔන්න දැන් තමයි එළියට යන්න හදන්නේ. දැන් වෙලාව මං හිතන්නේ 5:50 විතර වෙලා ඇති. මොකද මෙහි ඇන්ටි 5:50ට තමයි දොර අරින්නේ. ඉතින් අපි බුදුන් වැඳලා එහෙම කට්ටියත් එක්කම කට්ටිය කිව්වට අපි 5 දෙනයි. එක්කෙනෙක් ගෙදර ගිහිල්ලා ඉතින් ඔන්න අපි දැන් යන්න පිටත් වුණා. 5:50 වුණත් චුට්ටක් විතර කළුවරයි මෙහාට. ඇත්තටම අපි මේ ගමන යන්න දාගත්තේ දෙසැම්බර් නත්තල් නිවාඩුවට. අපිට කැම්පස් එකෙන් දවස් 2ක නිවාඩුවක් දුන්නා. ඉතින් දවස් 2ක් වුණාට ඒක මදි හින්දා මේ අපි තවත් දවසක් ලෙක්චර්ස් කට් කරගෙන තමයි ඔය යන්නේ. ඉගෙනගෙනම විතරක් බෑනේ. ඉතින් පොඩ්ඩක් මොකද ඉන්නත් එපයි. මේ ඉතින් කැම්පස් එක ගාව තියෙන ATM එකට යනවා යාළුවෙක්ට සල්ලි ගන්න ඕන කියලා. එයාලා ඉතින් සල්ලි ගන්නකම් අපි මෙතෙන්ට වෙලා හිටියා. ඒ ඉන්නකොට ඔන්න පොඩි බල්ලෝ ටිකකුත් ඉන්නවා. පොඩි එකේ යාළුවෙක් හම්බුණා. මෙයා නම් දැන් අපිත් එක්ක යාළුයි. මෙතන පොඩ්ඩක් රෙස්පෙක්ට් එකේ වගේ හිටියට. මෙන්න මේ බුදුන් වඳින තැනට අපි ඉඳලා හිටලා ඇවිල්ලා මල් පහන් තියලා වැඳලා යනවා ඉතින් ගාත කියලා. ඉතින් අපි සරසවි මාවත දිගේ පල්ලෙහාට යනවා. කඩවත කොටුව බස් එක ගන්න. ඉතින් අපි බස් එකේ කොටුව රේල්වේ ස්ටේෂන් එකට යන ගමන් අපි මේ පාර ට්‍රේන් එකේ තමයි යන්න ප්ලෑන් කරේ. ට්‍රේන් එක 6:50ට තිබ්බේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට යාළුවා ගිහිල්ලා අපිට ටිකටුත් අරගෙන ආවා. ඉතින් අපි දැන් මේ ට්‍රේන් එකට යන ගමන් සෙට් එකට එකම තැන හම්බුන්නේ නැහැ. ඉතින් ඔන්න මුහුද දිහා බලාගෙන පැය 4:00ක් විතර ගියා. චූටි වීඩියෝ ක්ලිප් ඔන්න ඉතින් අපි මාතර බැහැලා පරවිදූපතට ඇවිදගෙන යනකොට නිල්වලා ගඟේ කිඹුලෙකුත් ඇවිල්ලා අපිව බලන්න. අපිත් එයාව ටිකක් බලාගෙන ඉඳලා ඔන්න ආපහු යන්න පටන් ගත්තා. ඉතින් අපිත් එක්ක තව එක මාතර යාළුවෙක් ආවා. එයා ඉතින් අපිට එයා පුරුදු තැන් නෙමේවා අපිට ඒ ගැන විස්තර කියා දෙදී යනවා. අපි උදේට මොනවා හරි පොඩි දෙයක් කාලා දැන් පරවිදූපතට යන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ පරණ පාලම කැඩුණු. මම ඒකේ නම් එකපාරක් ගිහින් තියෙනවා. අලුත් පාලමේ යන්නේ ඔන්න ෆස්ට් ටයිම්.
එතන යටත් අපි ඉතින් ඔන්න පන්සල ඇතුළට ආවා. කට්ටියත් එක්ක ඇවිල්ලා ටික වෙලාවක් අපි මේක ඇතුලේ හිටියා. මොකද අපි උදේ පාන්දර ඉඳන් ඇහැරගෙන ආපු නිසා අපිට චුට්ටක් මහන්සි වගේ. ඒ නිසා ඉතින් අපි පොඩි වෙලාවක් උඩ පැයක් එකහමාරක් විතර මේක ඇතුළට වෙලා හිටියා. මුහුද දිහා බලාගෙන. අපි මාතර යාළුවන්ගෙන් මුලින්ම ඇහුවාම කිව්වේ යාලා මාතර කියලා. ඉතින් ඔන්න අද තමයි තේරුනේ යාලා මේ මාතරම තමයි ගෙවල් තියෙන්නේ කියලා. ටවුන් එකේමයි කියලා. මොකද අපි මාතරින් බැහැලා තව බස් දෙකක විතර ගෙදරට යන්න ගියා. මගේ යාළුවන්ගෙන් මාතර ගැන බොරුවට ඇහුවම ඔන්න බලන්න යාලා දීපු උත්තර ටික. කියන්නේ ගැම්මක්නේ. ඉතින් අපිත් දකුණට ආවා. ඇත්තටම ලස්සන පරිසරයක්. මේ අපි අහලා බලමු යාගෙන් කොහොමද මාතර ගැන විස්තර කියලා. මාතර කිව්වොත් ඉතින් අපිට මේකේ ඊතුරු වීඩියෝ ටික තව වීඩියෝ එකකින් ගෙන්නම් අදට කියලා එන්නම්. බයි බයි.